ඉතින් ප්‍රශ්න පත්‍රය පුතේ අපි පහක් සාර්ථකව සාකච්ඡා කරා. අපි දැන් 6 වෙනි ප්‍රශ්න පත්‍රයට තමයි ලෑස්ති වෙන්නේ. දැන් ඔයාලා ළඟ තිබ්බ අඩුපාඩු දේවල් ඔක්කොම හදාගෙන දැන් සාර්ථකව අපි උත්තර ලියාගෙන ප්‍රශ්න පත්‍ර වලට යනවා. මොකද ලබන අවුරුද්දේ තියෙන ශිෂ්‍යත්ව විභාගෙට සාර්ථක උත්තර ලියන්න අපි මේ පෙර සූදානමක් තමයි වෙන්නේ නේද? හරි. එහෙනම් අපි යන් 6 වෙනි පේපරේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. මුලින්දී ඇති රූපයට සමාන රූපේ තෝරන්න. පළවෙනි රූපේ දිහා බලන ඇන්ගල් එකෙන්මයි පුතේ පිළිතුරු තුන දිහාත් බලන්න ඕනේ. පළවෙනි රූපේ දිහා බැලුවම එයාට පේනවා පහළම කොටසේ වම් අත පැත්තේ ත්‍රිකෝණය තමයි පාට කරලා තියෙන ත්‍රිකෝණ කොටසක්. පළවෙනි පිළිතුරේ පුතේ අපි මේ ඇන්ගල් එකටම ප්‍රශ්න පත්‍රයේ චුට්ටක් අපි දකුණු අත පැත්තට හරවලා බැලුවොත් වම් අත පැත්තේ අයින කොටස පාට කරලා නැහැ. දෙවෙනි රූපේ වම් පැත්තේ අයින කොටස පාට කරලා තුන්වෙනි පිළිතුරෙත් වම් පැත්තේ අයින කොටස පාට කරලා එහෙනම් අපිට පළවෙනි උත්තරේ ඉවත් කරන්න පුළුවන්. ඒක අපි බලපු පළවෙනි කොටස මේකේ අඳුරු වෙලා නැහැ. ඊට පස්සේ ආපහු අපි මුල් රූපේට එනවා. මුල් රූපේ පුතේ ඉහළම උඩම තියෙන ත්‍රිකෝණේ දකුණු පැත්තේ අඩක් තමයි අඳුරු වෙලා තියෙන්නේ. දෙවෙනි උත්තරේ ඒ ත්‍රිකෝණ ඉහළ කොටසේ වම් පැත්තේ අඩක් තමයි අඳුරලා තියෙන්නේ. ඒ නිසා දෙවෙනි උත්තරේ ගන්නත් බෑ. තුන්වෙනි පිළිතුරේ නම් මුල් රූපේ විදිහටම ඉහළම පිහිටි ත්‍රිකෝණයේ පුතේ දකුණු පැත්තේ කොටසක් අඳුරු වෙලා තියෙනවා. ඒ නිසා මුල් රූපයට සමාන රූපේ විදිහට අපිට තුන්වෙනි පිළිතුර තෝරන්න පුළුවන්. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. මුලින්දී ඇති මාධ්‍ය වෙනුවට ආදේශ කළ හැකි ද්‍රව්‍ය තෝරන්න. අපිට දීලා තියෙන ලිපියක්. ලිපිය කියලා කියන්නේ මුද්‍රිත මාධ්‍යයක් පුතේ. එතකොට රූපවාහිනිය කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය විද්‍යුත් මාධ්‍යයක්. ඒක ආදේශ කරන්න බෑ. ගුවන් විදුලිය කියන්නේ ශ්‍රව්‍ය විද්‍යුත් මාධ්‍යයක්. ඒක ආදේශ කරන්නත් බෑ. පුවත්පත කියන්නේ පුතේ මුද්‍රිත මාධ්‍යයක්. එතකොට ලිපිය වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් හොඳම මුද්‍රිත මාධ්‍ය පුවත්පත. පිළිතුරු අංකය 3. තුන්වෙනි ප්‍රශ්නේ. මුලින්දී ඇති රූපය සම්පූර්ණ කිරීමට ගැලපෙන කොටස තෝරන්න. අපි කුඩා සමචතුරස්‍ර 4 දිහා වෙන වෙනම බැලුවොත් අර මැද පැත්තට තියෙන ඊතලයේ අනිකුත් ඊතල 3ට වඩා චුට්ටක් දිගින් වැඩි. ତර මැද තියෙන එන ඊතලයේ චුට්ටක් දිගින් වැඩිව පිහිටලා තියෙන පළවෙනි පිළිතුරේ දෙවෙනි පිළිතුරේ තියෙන ඊතල හතරම සමාන දුරින් තුන්වෙනි එකේ පුතේ එක ඊතලයක හිසක් නැහැ. ඒ නිසා අපිට 2 3 කියන පිළිතුරු දෙක බාර ගන්න බෑ නිවැරදි පිළිතුර විදිහට. එහෙනම් පුතේ හිස් කොටුවට වඩාත් ගැලපෙන්නේ පළවෙනි පිළිතුරේ විදිහේ රූපයක්. අපි යනවා ප්‍රශ්න අංක 4ට. පහතදී ඇති රූපය හොඳින් විස්තර කෙරෙන පිළිතුර තෝරන්න. එක පළතුරු රස විටමින්. මේ තියෙන වරකනම් පුතේ පළතුරු රස විටමින් ගන්න පුළුවන්. අපි දන්නේ මෙතන තියෙන වරකද කොස්ද වෙන්නත් පුළුවන්. ඒ නිසා හරියටම අපිට පළතුරක් කියලා කියන්න බෑ. දෙක එළවලු පිෂ්ඨයේ ගස. මෙතන තියෙන කොස් නම් මේක එළවලුවක්. ඒක පිෂ්ඨය සහිත එළවලුවක් ගසක තමයි හැදෙන්නේ. හැබැයි මෙතන කොස්ද තියෙන්නේ කියලා හරියටම කියන්න බෑ. මෙතන තියෙන්නේ එළවලුවක් හෝ පළතුරක්. කොස් වෙන්නත් පුළුවන් වරක වෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට ආහාරයක් කියන නම පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා වඩාත් ගැලපෙන්නේ එහෙනම් තුන්වෙනි පිළිතුර. මෙතන ආහාරයක් තියෙනවා ගසක හැදෙන පෝෂණයෙන් සපිරි. උත්තරේ වෙන්නේ පිළිතුරු අංක 3. අපි යනවා ප්‍රශ්න අංක 5ට. සම්බන්ධතාවය අඩුවෙන්ම පෙන්වන රූප යුගලය තෝරන්න. පළවෙනි පින්තූරයේ සිව්පා සතුන් දෙදෙනෙක්. දෙන්නම සිව්පා සතුන් කාණ්ඩයට අයිති වෙන්නේ. දෙන්නම පුතේ ශාක භක්ෂක සතුන් දෙදෙනෙක්. ඒ දෙන්න අතර සමානකම් ගොඩක් තියෙන එකම කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. දෙවෙනි පින්තූරයේ තියෙන කොටියා සහ නරියා දෙන්නම සිව්පා සතුන් මාංශ භක්ෂක සතුන් දෙදෙනෙක්. ඒ දෙන්නත් අපිට එකම කාණ්ඩයකට ගොනු කරන්න පුළුවන්. තුන්වෙනි පිළිතුරේ ගිරවා සහ පෙන්ගුවින් ඉන්නවා. ගිරවා කියන්නේ පියාඹන සතෙක්. පෙන්ගුවින් පියාඹන්න බෑ. දෙන්නා ගන්න ආහාර වෙනස්. දෙන්නා ජීවත් වන පරිසර පද්ධතීන් දෙක වෙනස්. ඒ නිසා 1 හා 2 කියන පිළිතුරු වල තියෙන රූප දෙක අතර ඇති සම්බන්ධතාවයට සාපේක්ෂව පුතේ තුන්වෙනි පින්තූරයේ තියෙන රූප දෙක අතර තියෙන සම්බන්ධතාවය හරිම අඩුයි. ඒ නිසා සම්බන්ධතාවයේ අඩු රූප යුගලය තුන්වෙනි පිළිතුර. ප්‍රශ්න අංක 6 සහ 7 දෙකම අහලා තියෙන පුතේ පුංචි ගීත කොටසක් ඇසුරින්. පහතදී ඇති ගීත කොටස ඇසුරින් අංක 6 සහ 7 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. කජුනාඹර රසමි අඹ ගස් යට වැහි වැහැලා කොහොවන්න අර බලපන් මී වද පැණි පිරිලා. මෙම ගීත කොටසින් පළතුරු වර්ග කොපමණ ප්‍රමාණයක් ගැන කියවේද? කජු ගැන කියනවා, මී අඹ ගැන කියනවා, පළතුරු වර්ග පුතේ දෙකක් ගැන තමයි කියවෙන්නේ. ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. 7 වෙනි ප්‍රශ්නේ අහන්නේ කවියෙන්මයි අපිට. මෙම කවියෙන් කියවෙන කුරුල්ලා වැඩි වශයෙන් නාද කරන මාසය කුමක්ද? කොහෝ අන්න අර බලපන් මී වද පැණි පිරිලා. මේ කතා කරන කොහා ගැන. අවුරුද්දේ මාස 12න් අපිට කොහා වැඩිපුරම දකින්න පුළුවන්. කොහා වැඩිපුරම නාද කරන මාසය වෙන්නේ පුතේ අප්‍රේල් මාසයේ. නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 8.
මුල් පද දෙක අතර ඇති සම්බන්ධතාවය අනුව තෙවැනි පදයට වඩාත්ම ගැලපෙන පදේ තෝරන්න. සමනලයා මදුභක්ෂක. මේ තියෙන්නේ සත්වයාගේ නම සහ එම සත්වයා ගන්න ආහාර. සමනලයා කියන්නේ පැණි බී වැඩෙන සතෙක්, පැණි බොන සත්තුන්ට තමයි අපි මදුභක්ෂක කියලා කියන්නේ. ඒ සම්බන්ධතාවය අනුව කූඩැල්ලා එහෙනම් ආහාරයට ගන්න අපි දන්නවා කූඩැල්ලෝ ඉන්න තැන් වලින් ගමන් බිමන් යනකොට අපේ ඇඟෙත් එල්ලිලා අපේ ලේ උරා බොනවා. එහෙනම් පුතේ කූඩැල්ලා කියන්නේ මාංශ භක්ෂක සතෙක්. අපි මස් කන සත්තුන්ට කියන්නේ ලේබන සත්තුන්ට කියන්නේ මාංශ භක්ෂක සතුන් කියලා. ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 9 සියලුම පිරිමි ළමයින් මිටිය. පිරිමි ළමයි ඔක්කොම මිටි. පිරිමි ළමයි පිරිමි නෙමෙයි පිරිමි ළමයි. මේ අනුව නිශ්චිතව කිව හැක්කේ සියලුම ගැහැණු ළමයි නුසය. සියලුම ගැහැණු ළමයි උස කියන්න බෑ. අපිට එහෙම කියලා නෑනේ. දෙක මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම දෙනා මිටිය. ශිෂ්‍යත්ව විභාගයට ගැහැණු ළමයිත් මුහුණ දෙනවනේ. ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන පිරිමියා කිව්වොත් නම් ඔක්කොම මිටි. ගැහැණු ළමයි ගැන අපිට අදහසක් නැති නිසා ඒක තෝරන්න බෑ. උස පිරිමි අයද සිටිය හැකෝ. පිරිමි ළමයි තමයි මිටි පුතේ. වැඩිහිටි පිරිමි අය මිටිද උසද කියලා හරියට කියලා නැති නිසා අපිට කියන්න පුළුවන් උස පිරිමි අයත් ඉන්න පුළුවන්. හරියටම දන්නේ නැහැ ඉන්න පුළුවන්. ප්‍රශ්න අංක 10 පහත දැක්වෙන රූප නිවැරදිව කාණ්ඩ කර ඇති පිළිතුර තෝරන්න. මෙතන තියෙන පුතේ ඝන වස්තු සහ හැඩතල ආශ්‍රිත ප්‍රශ්නයක්. අපිට කලින් ප්‍රශ්න පත්‍රයකත් මේ වගේම ප්‍රශ්නයක් හම්බුණා. ADE කියන්නේ වෘත්තයේ ත්‍රිකෝණීය සමචතුරස්‍රයේ අපිට මේ තුන් දෙනා හැඩතල විදිහටත් BCF ඒ කියන්නේ ඝනකයේ චතුස්තලයේ සහ සිලින්ඩරේ අපිට ඝන වස්තු විදිහටත් පුතේ අපිට වෙන් කරගන්න පුළුවන්. ඒ අනුව ගත්තාම නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 11 නොගැලපෙන පදයක් සහිත පේලිය තෝරන්න. පළවෙනි එක තත්පර මිනිත්තු පැය මේ තුනම පුතේ කාලය මනින එකක අපිට තත්පර වලින් කාලය මනින්න පුළුවන්, මිනිත්තු වලින් කාලය මනින්න පුළුවන්, පැය වලින් කාලය මනින්න පුළුවන්. දෙවෙනි එක දවස සතිය මාසය අපිට දවස් වලින් කාලය මනින්න පුළුවන්, සති වලින් කාලය මනින්න පුළුවන්, මාස වලින් කාලය මනින්න පුළුවන්. ඒ තුනත් පුතේ කාලය මනින ඒකක. ඔරලෝසුව සහ කැලෙන්ඩරය කියන පුතේ කාලය මනින ඒකක නෙමේ, කාලය මනින උපකරණ දෙකක්. ඔරලෝසුවෙන් අපි කාලය බලනවා, තත්පර මිනිත්තු පැය අපි මැනගන්නවා. කැලෙන්ඩරයෙන් අපි දින සති මාස අවුරුදු කියන කාලය මැනගන්නවා. ඒතර අවුරුද්ද කියලා කියන්නේ කාලය මනින ඒකකයක්. ඔරලෝසුව කැලෙන්ඩරය කියන්නේ පුතේ උපකරණ දෙකක්. ඒ නිසා නොගැලපෙන පදයක් සහිත පේලිය වෙන්නේ තුන්වෙනි පේලියකේ තියෙන කාලය මනින උපකරණ දෙකක් සහ ඒකක එකක්. ප්‍රශ්න අංක 12 වඩාත් නිවැරදි අර්ථයක් සහිත වාක්‍ය තෝරන්න. මහවැසි නිසා ගංගා පිටාර ගලයි. ඊටාම නිවැරදි. මහවැසි හයියෙන් වහිනකොට පුතේ ගංගා පිටාර ගලන්න පුළුවන්. ප්‍රශ්න අංක 13 වර්ෂයක මුල් මාස 3හි ඇති දිනවල එකතුවක් විය නොහැකි පිළිතුර තෝරන්න. සාමාන්‍ය අවුරුද්දක පළවෙනි මාස 3 පුතේ කොහොමද දිනේ ඉන්නේ? ජනවාරි මාසෙට දින 31යි, පෙබරවාරි මාසෙට දින 28යි, මාර්තු මාසෙට දින 31යි. මේ තුන එකතු අපිට ගන්න පුළුවන් දින 90ක් විදිහට. අධික අවුරුද්දක පළවෙනි මාස 3හි දිනවල එකතු 91ක් වෙන්න පුළුවන්. එතකොට පළවෙනි මාස 3හි එකතුව 90ක් වෙන්නත් පුළුවන්, 91ක් වෙන්නත් පුළුවන්. කිසිම අවස්ථාවක 92ක් වෙන්න විදිහක් නැහැ. ඒ නිසා නිවැරදි පිළිතුරු අංක 3. 14 වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන්නේ ඉඩම් කොටසකි. එහි ඕනෑම පැත්තකින් බැලූ විට කණු 6ක් දක්නට ලැබෙයි. ඉඩම වටා ඇති කණු ගණන කොපමණද? කලින් ප්‍රශ්න පත්‍රයකදී මම මතක් කරා අපි ගැටලුවකට ඉඩමක් ආශ්‍රිත මල් පාත්තියක් ආශ්‍රිත අපිට ගැටලුවක් ආවත් ඇත්තටම අපි ඉඩමක් ගත්තත් මල් පාත්තියක් ගත්තත් අපි මුලින්ම කරන්නේ පුතේ ඒකේ මුළු වල තියෙන කණු හිටවනවා. එතකොට මේකේ මුළු 3ක් තියෙනවා. මුළු 3 පුතේ කණු 3න් දෙවුවාම එතකොට ඕනෑම පැත්තකින් බලපාම කණු 6ක් පේන්න ඕනලු. මුළු 3 කණු 3 ඉඳෙව්වහම පුතේ ඊට පස්සේ අපි ඕනෑම පැත්තකින් බලනකොට කණු 6ක් පේන්න නම් අර කලින් හිටවපු කණු ඕනෑම පැත්තකින් බලද්දි දැන් 2 ගානේ පේනවා. 6ක් පේන්න තව හැම පැත්තකටම පුතේ අපිට කණු 4ක් බැගින් අඳින්න වෙනවා. ඒ අනුව බලනකොට අපි ඉඩම වටේට මුලින්ම කණු 3ක් සිටෙව්වා. ඊට අමතරව තව කණු 4 පුතේ කණු 12ක් අපි සිටෙව්වා. ඔක්කොම අපි කණු සිටවලා තියෙනවා 15ක්. කණු 15ක් අපි සිටවලා තියෙනවා. ප්‍රශ්න අංක 15. දයාවතීගේ දියණිය ඔබගේ මව නම් ඔබගේ මල්ලි දයාවතීගේ කවුරුද? දයාවතීගේ දුවට තමයි පුතේ ඔයා අම්මා කියලා කතා කරන්නේ. එහෙනම් ඔයාගේ මල්ලි දයාවතීගේ කවුද? දයාවතීගේ දුවට ඔයා අම්මා කියනවා. එතකොට
ඔයාගේ මල්ලිගේ අම්මත් ඔයාගේ අම්මම තමා. ඔයාගේ අම්මගේ අම්මා තමා දයාවතී කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ ආච්චි. ඔයා අම්මගේ අම්මට කතා කරන්නේ ආච්චි කියලා නම් මල්ලි කතා කරන්නේත් ඔයාගේ අම්මගේ අම්මට ආච්චි කියලා. එහෙනම් ඔයාගේ මල්ලි ආච්චිගේ දුවගේ පුතා නිසා ආච්චිට ඔයාගේ මල්ලිට වෙන නෑකම තමයි පුතේ මුණුපුරා. පිළිතුරු අංක 1. ප්‍රශ්න අංක 16 පහත සටහනේ ඉලක්කම් යෙදී ඇති රටාව අනුව හිස්තැනට ගැලපෙන සංඛ්‍යාව තෝරන්න. තුනෙහි ගුණාකාරයට අයිති රටාවක් තමයි තියෙන්නේ මෙන්න මේ විදිහට. 3 6 9 12 15 18 21 24 සහ 27 විය යුතුයි. ඒ අනුව හිස්තැනට එන්නේ පුතේ 24 කියන සංඛ්‍යාව. 17 ගෙවතු වගාවක් සම්බන්ධ සිදුවීම් කිහිපයක් පහත දැක්වේ. ඒවා සිදු වී ඇති අනුපිළිවෙල අනුව දෙවන හා හතරවන ස්ථානයට ගැලපෙන සිදුවීම් දැක්වෙන පිළිතුර තෝරන්න. අර කලින් ප්‍රශ්න පත්‍රවලදීත් පුතේ මම මතක් කරා මේ වගේ අපිට සිදුවීම් පෙළ මාරු කරලා දුන්නාම අපි ඒවා සිදු වෙන්න ඇති කියන හිතන පිළිවෙලට අපි අංක යොදා ගන්න ඕනේ. ඒතර මේ තියෙන්නේ ගෙවත්තක් හදන පිළිවෙල. අංක 1 වෙන්න ඕනේ පුතිය සුදුසු ස්ථානයක් තෝරා ගැනීම. අංක 2 වෙන්න ඕනේ පසබුරුල් කිරීම. අංක 3 වෙන්න ඕනේ පාත්‍ය සැකසීම. අංක 4 වෙන්න ඕනේ බීජ සිටුවීම. අංක 5 වෙන්න ඕනේ ජලය යෙදීම. ඒ අනුව දෙවන සහ හතරවන ස්ථානවලට පුතේ පිළිවෙලින් එන්න ඕනේ C සහ E කියන ප්‍රකාශ දෙක. ඒ අනුව ගත්තාම නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. අපි යනවා 18 වෙනි ප්‍රශ්නෙට. සවස පාසල නිම වී නිවසට පැමිණෙන ඔනෙලිගේ සෙවණැල්ල ඇයට ඉදිරියෙන් පැමිණි නිලූගේ පයට පෑගුණි. නිලූ ගමන් කරන දිශාව කුමක්ද? හවස ඉස්කෝලේ ඇරිලා ගෙදර එන ඔනෙලිගේ හෙවණැල්ල. හවස කිව්වහම අපි දන්නවා පුතේ හවසට ඉර දකින්න පුළුවන් අපිට බස්නාහිර පැත්තෙන්. අපි හැමෝගෙම හෙවණැලි හවසට දකින්න පුළුවන් නැගෙනහිර පැත්තෙන්. එහෙනම් හවස ඉස්කෝලේ ඇරිලා එන ඔනෙලිගේ හෙවණැල්ලත් පුතේ වැටලා තියෙන නැගෙනහිර පැත්තට. එතකොට ඔනෙලිගේ හෙවණැල්ල එයාට ඉස්සරහෙන් ආපු නිලූගේ කකුලට පෑගිලා තියෙනවා. එහෙනම් පුතේ ඔනෙලි යන්නේ හෙවණැල්ල වැටිලා තියෙන පැත්තට. ඒ කියන්නේ නැගෙනහිර පැත්තට. නිලූ එන්නේ පුතේ නැගෙනහිර පැත්තේ ඉඳලා බස්නාහිර දිශාවට. ඔනෙලි පුතේ නැගෙනහිර පැත්තට යනවා. එතකොට ඔනෙලිට ඉදිරියෙන් ඔනෙලිගේ හෙවණැල්ල ගමන් කරනවා. නිලූ පුතේ නැගෙනහිර පැත්තේ ඉඳලා බස්නාහිර පැත්තට එනවා. එතකොට තමයි ඔනෙලිගේ හෙවණැල්ල නිලූගේ පයට පෑගින්නේ. එහෙනම් නිලූ එන්නේ බස්නාහිර දිශාවට. ප්‍රශ්න අංක 19 එක සමාන මුහුණක් දැකිය නොහැකි ඝන වස්තුව කුමක්ද? චතුස්තලය. චතුස්තලයේ පුතේ එක සමාන ත්‍රිකෝණාකාර මුහුණත් හතරක් අපිට දකින්න පුළුවන්. දෙක ඝනකය. ඝනකයේ පුතේ අපිට එක සමාන මුහුණත් හයක් දකින්න පුළුවන්. තුන්වෙනි එක ඝනකාභය. ඝනකාභයේ පුතේ එක සමාන මුහුණත් නෙමෙයි තියෙන්නේ. විරුද්ධ මුහුණක් තමයි හැඩයෙන් සමාන. ඒ නිසා එක සමාන මුහුණක් දැකිය නොහැකි ඝන වස්තුව විදිහට අපිට ඝනකාභය හඳුන්වන්න පුළුවන්. ප්‍රශ්න අංක 20 කඩදාසියක් 4ට 9 පරිදි සිදුරු කර නැවත දිගහැරිය විට ලැබෙන රූපේ වන්නේ මම කලිමුත් පුතේ සඳහන් කරලා තියෙනවා. මේ වගේ ප්‍රශ්නකට උත්තරේ ලියන්න උත්තරේ හොයාගන්න තියෙන පහසුම විදිය තමයි කඩදාසියක් නවල අපිට මේ විදියට සිදුරු කරලා නැවත දිගහැරිය බැලුවොත් අපිට දෙවන පිළිතුරේ විදිය හැඩයක් තමයි එන්නේ. මේක මනෝමෙන් හිතලා කරන්න යන්න එපා. එතකොට අපිට එක කියන අවස්ථාත් හිතෙනවා, තුන කියලාත් හිතෙනවා. ඉතාම ලේසි ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්න වලට ළඟ තියෙන කටු වැඩ කොලේ නවලා පොඩ්ඩක් පැන්සලෙන් හිල් කරලා බැලුවට කමක් නැහැ. ලකුණු 2මාරක්ම අපිට හම්බෙනවා. ප්‍රශ්න අංක 21 හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න එකතු කිරීමේ ගැටලුවක්. අපි එක ස්ථානයේ ඉඳලා තමයි ආරම්භ කරන්නේ ගැටලුව විසඳන්න. එතකොට එක ස්ථානයේ පුතේ එකතුව 6 වෙන්න ඕනේ. 6 වෙන්න දැනට 5ක් තියෙනවා. තව 5ට උඩින් එන්න ඕනේ එකේ ඉලක්කම. එතකොට තමයි පුතේ 1යි 5යි 6 වෙන්නේ. 10 ස්ථානයේ පුතේ එකතුව 7යි 8යි 15යි 15න් 5 දාලා ඉතුරු එක දෙන්න ඕනේ පුතේ අපි සිය ස්ථානයේට. සිය ස්ථානයේ පේලිය එතකොට පුතේ එකතු වෙන්න ඕනේ 4යි 1යි 5යි 5යි 2යි 7යි විදිහට තමයි සිය ස්ථාන එකතු වෙන්න ඕනේ. ඒ අනුව නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 22 පහත රූපෙහි දැකිය හැකි මුළු සමචතුරස්‍ර ගණනක පමණද? කලින් හැම ප්‍රශ්න පත්‍රයකදී මතක් කරා වගේ මට මේකදී මතක් කරන්න තියෙන්නේ. අපිට හම්බෙන රූපේ හැම කොටසකටම අපි අංකයක් දානවා. මේ රූපේ පුතේ කොටස් 7කට බෙදලා තියෙනවා. එක සමාන නොවුනත් අපි කොටස් 7ටම අපි එකේ සිට පිළිවෙලින් අංක 7 දක්වා දාගන්නවා. ඊට පස්සේ අපි පිළිවෙලින් කුඩා සමචතුරාශ්‍රයේ සිට විශාල සමචතුරාශ්‍රයත් එක්ක අපි ගණන් කරන්න ආරම්භ කරනවා. අපි තනි සමචතුරාශ්‍ර විදිහට අංක 1 2 3 4 5 6 කියලා දාපු කොටු 6 විතරක් අපි හඳුනා ගන්න පුළුවන්. අංක 6 ගන්න බෑ. ඒක ඍජු කෝණාශ්‍ර හැඩයක්.
ඊට පස්සේ පුතේ අපි බලනවා කොටස් දෙකක් එකතු කරලා සමචතුරස්‍රය හදන්න පුළුවන්ද කියලා. මේ රූපේ එක ළඟ තියෙන කොටස් දෙකක් එකතු කරලා අපිට සමචතුරස්‍රයක් නිර්මාණය කර ගැනීම හැකියාවක් නැහැ. හැබැයි එක ළඟ කොටස් තුනක් එකතු කරලා අපිට සමචතුරස්‍රයක් නිර්මාණය කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ තමයි 5 6 7 කියන කොටස් තුන එකතු කරාම අපිට සමචතුරස්‍රයක් හදාගන්න පුළුවන්. ඊළඟට අපිට පුතේ කොටස් 4 ගාන එකතු කරලා සමචතුරස්‍ර දෙකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ අංක 1 2 3 4 කියන කොටස් හතරෙන් එක සමචතුරස්‍රයකුත් අංක 3 5 4 6 කියන කොටස් හතර එකතු කරලා තව සමචතුරස්‍රයකුත් විදිහට අපිට තනි සමචතුරස්‍ර 6කුත් කොටස් 3ක් එකතු වෙච්ච සමචතුරස්‍රයකුත් කොටස් 4 ගාන එකතු වෙච්ච සමචතුරස්‍ර දෙකකුත් විදිහට මුළු සමචතුරස්‍ර 9ක් අපිට මෙන්න මේ රූපයේ ඇතුලෙන් පුතේ හඳුනා ගන්න පුළුවන්. මුළු සමචතුරස්‍ර 9ක් හඳුනා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නාංක 23 සහ පුතේ 24 නිර්මාණය වෙලා තියෙන්නේ ඝනකයක් ආශ්‍රිත රූප සටහනකින්. පාත සඳහන් ඝනකයේ සෑම පැත්තකම තීන්ත ආලේප කර රූපෙහි දැක්වෙන පරිදි කොටස් වලට වෙන් කර ඇත. ඒ ඇසුරින් ප්‍රශ්නාංක 23 24 සඳහා පිළිතුරු සපයන්න. ඒතර මේක දීලා තියෙන්නේ පුතේ දිග පළල උස 3 ගාන වෙච්ච ඝනකයක්. අපෙන් 23 වෙනි ප්‍රශ්නය අහනවා. තුන් පැත්තක තින්ත ගෑවුණු ඝනක කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා. එතන පුතේ කුඩා ඝනකයක් වුණත් මධ්‍යම ප්‍රමාණයේ ඝනකයක් වුණත් විශාල ඝනකයක් වුණත් ඕනම ඝනකයක පුතේ තුන් පැත්තක තින්ත ගෑවෙන්නේ අර අපි මුළු කියලා කියන්නේ ශීර්ෂවල පිහිටි ඝනක විතරයි. ඒතර ඕනෑම කුඩා ඝනක එකතු කරලා හදන විශාල ඝනකයකට පුතේ ශීර්ෂ තියෙන්නේ 8යි. ඒ නිසා මේ විදිහේ අපිට ආකෘතියක් දුන්නාම තුන් පැත්තක තින්ත ගෑවිච්ච ඝනක පුතේ තියෙන්නේ 8යි. ඒක කටපාඩම් කරගන්න හදන්න ඕන දෙයක් නෙමෙයි. ඝනක 27ක රූපයක් ආවත් ඝනක 8ක රූපයක් ආවත් ඝනක 64ක පුතේ රූපයක් ආවත් තුන් පැත්තක තින්ත ගෑවුණු ඝනකෙන්නේ අපිට 8යි. අපිට අහනවා 24 වෙනි ප්‍රශ්නේ මෙහි ඇති මුළු ඝනක ගණන කොපමණද? අපි තට්ටු විදිහට ගණන් කරොත් පහළම තට්ටුවේ පුතේ තියෙනවා 3 ගානේ පේලි 3ක් ඒ කියන ඝනක 9ක්. ඊට උඩින් තට්ටුවේ තියෙනවා ඝනක 9ක්. ඊට උඩින් තට්ටුවේ ඝනක 9ක් තියෙනවා. ඝනක 9 ගානේ පුතේ තට්ටු තුනේ පිළිවෙලට මෙහි මුළු ඝනක 27ක් තියෙනවා. මුළු ඝනක 27ක් තියෙනවා. 25 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන සංඛ්‍යා රටාවෙහි හිස්තැනට ගැලපෙන සංඛ්‍යා තෝරන්න. බලන්න 80 40 වෙලා ඊට පස්සේ හිස්තැනක් ඇවිල්ලා ඒක 10 වෙලා 10 5 වෙලා. දැන් මේක බැලුව බැලමට වාට හිතෙන්න පුළුවන් මේක අඩු කිරීමක් කියලා. දැන් අඩු කිරීමක් නම් පුතේ පොදු අන්තරය සමාන වෙන්න ඕන 80 40 වෙනකොට 40ක් අඩු වෙලා ඊට පස්සේ 10 5 වෙනකොට 5ක් අඩු වෙලා. එතකොට මේ වගේ ගාණක් අපිට අඩු කිරීමක් විදියට ගන්න බෑ. මෙතන තියෙන්නේ අඩු කිරීමක් නෙමෙයි බෙදීමක්. 80 කියන සංඛ්‍යාව පුතේ දෙකෙන් බෙදුවාම මගේ 40යි. 40 පුතේ දෙකෙන් බෙදුවාම මගේ 20යි. 20 දෙකෙන් බෙදුවාම මගේ 10යි සහ 10 බෙදුවාම දෙකෙන් මගේ 5යි. ඒ අනුව පුතේ හිස්තැනට වඩාත් ගැලපෙන්නේ දෙවෙනි පිළිතුර 20 කියන අකේ. අපි යනවා 26 වෙනි ප්‍රශ්නෙට. නිවැරදි අර්ථයක් සහිත වාක්‍යය තෝරන්න. පළවෙනි වාක්‍යයේ පිරිසිදු ජලයට සහ පිරිසිදු වාතයට සුවඳක් හැඩයක් නොමැත. පිරිසිදු ජලයට පුතේ සුවඳකුත් නැහැ, හැඩයකුත් නැහැ. පිරිසිදු වාතයටත් පුතේ සුවඳකුත් නැහැ, හැඩයකුත් නැහැ. ජලයට හෝ වාතයට සුවඳක් තියෙනවා නම් ඒක පිරිසිදු නෙමෙයි, ඒක අපිරිසිදුයි. ජලයට පුතේ හැඩයක් තියෙනවා නම් ඒකත් පිරිසිදු ජලයේ විදිහට අපිට හඳුන්වන්න බෑ. ඒ නිසා නිවැරදි අර්ථයක් තියෙන්නේ පළවෙනි ප්‍රකාශයේ. අපි යනවා 27 වෙනි ප්‍රශ්නෙට. හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න. මේ වගේ පුතේ රූප සටහනකදී අපි යන්න ඕනේ එකම වර්ගයේ ද්‍රව්‍ය දෙකක් නැත්නම් එකම වර්ගයේ හැඩ දෙකක් තියෙන සිරස් හෝ තිරස් පේලියක් තමයි අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ. මේ රූප සටහනේ තුන්වෙනි පේලිය පුතේ පහළට සිරස් අතර තියෙනවා මිදි පොකුරු දෙකක්. ඒ දෙකේ එකතුව නැත්නම් අගේ අපිට දීලා තියෙනවා 60ක් කියලා. ඒතර අපිට පුළුවන් මිදි පොකුරු දෙකට මේක සමානව දෙකට බෙදලා 30යි 30යි කියලා ආදේශ කරගන්න. ඒතර එක මිදි පොකුරක් අපි 30යි කියලා අපි හොයාගත්තොත් පළවෙනි කොටු පේලියේ තියෙන මිදි පොකුරටත් පුතේ අපිට 30 ආදේශ කරන්න පුළුවන්. එතකොට ඒ පළවෙනි පේලිය පහළට පුතේ 80 එන්න අඹ ගෙඩියට අපිට දැන් ආදේශ කරන්න පුළුවන් 50ක්. එතකොට 50යි 30යි 80 වෙනවා. ඒ අනුව ගත්තාම පුතේ පළවෙනි පේලිය තිරස් අතට එකතුව එන්න ඕන 120ක්. දැනට අපි අඹ ගෙඩියට අගේ 50කුත් මිදි පොකුරට අගේ 30කුත් විදිහට දැනට අපි 80ක් දාලා තියෙනවා. 120 වෙන්න පුතේ තව 40ක් අඩුයි. ඒ අනුව පළවෙනි පේලියේ මැද තියෙන දොඩම් ගෙඩියට පුතේ අපිට 40 ආදේශ කරන්න පුළුවන්. ඒ නිසා දෙවෙනි පේලියේ දොඩම් ගෙඩියටත් අපිට ඒ 40 කියන සංඛ්‍යාව ආදේශ කරන්න පුළුවන්. දොඩම් ගෙඩි දෙකේ අගේ එකතුව ඒතර 40යි 40 80ක් වෙනවා. 80 සඳහන් වෙන්නේ මේ පිළිතුරේ.
අපි යනවා ප්‍රශ්න අංක 28ට. මිලිලීටර 500ක වතුර බෝතලයක් දෙදෙනෙකු සඳහා ප්‍රමාණවත් වී 15 දෙනෙකු සඳහා අවශ්‍ය එවැනි ජල බෝතල් ගණන කොපමණද? මිලිලීටර 500 එක බෝතලයක් පුතේ දෙන්නෙකුට ප්‍රමාණවත් වෙනවා. ඒතර අපිට මේ වගේ පොඩි කටසටහනක් දාගන්න පුළුවන්. මම ජල බෝතලයේ විනුවට මම වෘතයක් තමයි ඇදලා තියෙන්නේ. ඒතර පළවෙනි ජල බෝතලයේ පුතේ දෙන්නෙකුට ප්‍රමාණවත්, ඊළඟ ජල බෝතලයේ දෙන්නෙකුට ප්‍රමාණවත්, තුන්වෙනි ජල බෝතලයේ දෙන්නෙකුට ප්‍රමාණවත්, හතරවෙනි ජල බෝතලයේ දෙන්නෙකුට ප්‍රමාණවත්, පස්වෙනි ජල බෝතලයේ දෙන්නෙකුට ප්‍රමාණවත්. දැන් ජල බෝතල් 5ක් 10 දෙනෙකුට ප්‍රමාණවත්. ඒ වගේම 6 වෙනි ජල බෝතලයේ දෙන්නෙකුට ප්‍රමාණවත්. දැන් 12 දෙනෙකුට වතුර ඇති. තව වතුර බෝතලයක් ගෙනා වතුර බෝතල් 7යි 14 දෙනෙකුට ඇති. තව එක්කෙනෙක් ඉතුරු වෙනවා. එයාටත් ජල බෝතල් අපිට කඩේ මිලිලීටර 500 බෝතල් භාගයක් ඉල්ලන්න බෑ. ගානේ හැටියට මිලිලීටර 500 බෝතල් තමයි ගෙනත් තියෙන්නේ. එයා වෙනුවෙමුත් අපි මිලිලීටර 500 බෝතලයක් මිලදී ගන්න ඕනේ. ඒ අනුව ගත්තාම අපි මේ 15 දෙනා වෙනුවෙන් මිලිලීටර 500 ජල බෝතල් පුතේ 8ක් මිලදී ගන්න ඕනේ. නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. ප්‍රශ්න අංක 29. රතගාලක ත්‍රිරෝධ රත සහ යතුරු පැදි 27ක් නවතා ඇත. ත්‍රිරෝධ රත වලට වඩා යතුරු පැදි 3ක් වැඩිපුර එහි දැකිය හැකි නම් එහි ඇති ත්‍රිරෝධ රත ගණන කොපමණද? වාහන ඔක්කොම පුතේ 27ක් තියෙනවා. 3 wheel තියෙනවා 3ක් අඩුවෙන් යතුරු පැදි වලට වඩා. ඒකම තමයි අපිට කියන්නේ ත්‍රිරෝධ රත වලට වඩා යතුරු පැදි 3ක් වැඩිපුර දැකිය හැක කියලා. කලින් ප්‍රශ්න පත්‍රයකත් පුතේ අපිට මේ ගැටලුව හම්බුණා. අපි මුලින්ම කරන්නේ වැඩියෙන් තියෙන වාහන 3 අයින් කරනවා. එතකොට ඉතුරු වාහන ටික පුතේ තියෙන්නේ ත්‍රිරෝධ රත සහ යතුරු පැදි සමාන ප්‍රමාණයක් බැගින්. අපි වාහන පුතේ 27න් අපි වාහන 3ක් අපි ඉවත් කරනවා. ඒතර වාහන 24යි. ඒ වාහන 24 තියෙන්නේ පුතේ සමානව ත්‍රිරෝධ රත 12ක් සහ යතුරු පැදි 12ක් විදිහට. අර අපි වාහන 3ක් පුතේ අපි කලින් ඉවත් කරගත්තේ ගැටලුව විසඳ ගන්න පහසු වෙන්න. ඒ අපි ඉවත් කරේ වැඩිපුර තිබ්බ යතුරු පැදි 3 අපි සමානව දෙකට බෙදාගත්තට පස්සේ අර වාහන 24 කලින් අඩු කරපු යතුරු පැදි 3 අපි නැවත එකතු කරනවා. එතකොට පුතේ අපිට යතුරු පැදි 15ක් විදිහටත් ත්‍රිරෝධ රත 12ක් විදිහටත් හම්බ වෙනවා. එහෙනම් එහි ඇති ත්‍රිරෝධ රත ගණන ආංශක 1 12ක් තියෙනවා. ප්‍රශ්න අංක 30. එක සමාන ප්‍රමාණයේ කුඩා ගණක 8ක් ඇත. එම ගණක 8ම යොදා ගනිමින් ගණකයක් පමණක් නිර්මාණය කළ හැකිය. පුතේ ගණක කුඩා ගණක 8ක් යොදාගෙන අපිට ගණකයක් නිර්මාණය කරගන්න පුළුවන්. දෙක ගණකාභයක් නිර්මාණය කරගන්නත් පුළුවන්. ගණක 8ම තනි පෙළට තිබ්බත් ගණකාභයක් නිර්මාණය වෙනවා. නැත්නම් උඩ පේළියේ ගණක 4යි පහළ පේළියේ ගණක 4යි විදිහට දැන් තිබ්බත් අපිට ගණකාභයක් නිර්මාණය කරගන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ ගණකයක් හොර ගණකාභයක් නිර්මාණය කරගත හැක. ඔව් අපිට කුඩා එක සමාන කුඩා ගණක 8කින් ගණකයක් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ගණකාභයක් හදන්නත් පුළුවන්. නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 31. පහත දී ඇති විස්තරය ඇසුරින් අංක 31 සහ 32 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. සුනිමල් බැඩ්මින්ටන් හා ක්‍රිකට් ක්‍රීඩා කරන අතර කැරම් ක්‍රීඩා නොකරයි. සෙනෙත් ක්‍රිකට් හා බැඩ්මින්ටන් ක්‍රීඩා කරන අතර පාපන්දු ක්‍රීඩා නොකරයි. වරුණ ක්‍රිකට් කැරම් හා පාපන්දු ක්‍රීඩා කරයි. ළමයි 3 දෙනෙක් ඉන්නවා පුතේ. මම කටුසටහන එක පැත්තක ළමයි 3 දෙනාගේ නම් ලියා ගන්නවා සුනිමල් සෙනෙත් වරුණ විදිහට. ඊට ඉදිරියෙන් පුතේ මම ලියා ගන්නවා මේ 3 දෙනා කරන ක්‍රීඩා හතරේ නම් බැඩ්මින්ටන් ක්‍රිකට් කැරම් සහ පාපන්දු විදිහට. දැන් අර ප්‍රශ්නයේ කියන විදිහටම ඒ ළමයා කරන ක්‍රීඩාව ඒ ළමයාට පුතේ මම ඊතලයකින් යා කරනවා. සුනිමල් ක්‍රිකට් හා කැරම් ක්‍රීඩා කරනවා කිව්වා. සුනිමල්ට මම ක්‍රිකට් හා කැරම් කියන දෙක යා කරනවා. සෙනෙත් ක්‍රිකට් හා බැඩ්මින්ටන් ක්‍රීඩා කරනවා කිව්ව හින්දා මම සෙනෙත් බැඩ්මින්ටන් හා ක්‍රිකට් යා කරනවා. ඒතර වරුණ ක්‍රිකට් හා කැරම් පාපන්දු කරනවා කිව්ව නිසා වරුණට මම මේ ක්‍රීඩා තුනම පුතේ යා කරනවා. දැන් අපෙන් අහන ප්‍රශ්න දෙක අපි මොනවද කියලා බලමු. තිදෙනාම සහභාගී වන ක්‍රීඩාව කුමක්ද කියලා අහන්නේ පුතේ. 3 දෙනාගෙන්ම අපිට රේඛාවක් හැඳුනේ ක්‍රිකට් වලට. ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. අඩුම දෙනෙක් කැමති ක්‍රීඩා මොනවාද? බැඩ්මින්ටන් වලට පුතේ දෙන්නෙක් කැමති. ක්‍රිකට් වලට 3 දෙනෙක් කැමති. කැරම් සහ පාපන්දු වලට කැමති එක්කෙනා බැගින් නිසා අඩුම දෙනෙක් කැමති ක්‍රීඩා වෙන්නේ පුතේ කැරම් සහ පාපන්දු. පිළිතුරු අංක 3. අපි යන ප්‍රශ්න අංක 33ට. පහත දැක්වෙන වස්තුව දෙස ඉහළින් බැලූ විට පෙනෙන අයුරු දැක්වෙන පිළිතුර තෝරන්න. පුතේ උඩින් බලනවා කියලා කියන්නේ අපි සැලැස්මට මේ මුලින් දීලා තියෙන ඝනක ආකෘතියේ සැලැස්ම මම මේ විදියට අඳුරු කරොත් අපිට උඩින් බලද්දි පේන්නේ ඒ කොටස් ටික විතරයි. ඒ කොටස් ටික පුතේ නිවැරදිව ඇඳලා තියෙන්නේ පළවෙනි පිළිතුරේ. එහෙනම් ඒ රූපයේ සැලැස්ම අපිට නිවැරදිව පේන්නේ පිළිතුරු අංක 1.
අපි යන 34 වෙනි ප්‍රශ්නෙට. ශර්මිලා සතුව පාට 3කින් බ්ලවුස් 3ක් සහ පාට 2කින් කලිසම් 2ක් ඇත. විනෝද ගමනක් යාම සඳහා ශර්මිලාට ඇඳුමක් තෝරාගත හැකි එකිනෙකට වෙනස් කොපමණ අවස්ථා ප්‍රමාණයක් තිබේද? පාට වර්ග දීලා නැති නිසා පුතේ මම හිතලා පාට වර්ග ආදේශ කරනවා. මං හිතනවා එයා ළඟ තියෙන වර්ණ තුනේ බ්ලවුස් මං හිතනවා රතු නිල් කහ වෙන්න ඇති කියලා. ඔයාට කැමති පාටක් දාන්න පුළුවන්. එයා ළඟ තියෙන කලිසම් දෙක මං හිතනවා කළු දුඹුරු වෙන්න ඇති කියලා. බ්ලවුස් වලට දාපු නැති පාට දෙකක් මම කලිසම් වලට දැම්මා. දැන් අපි බලමු යාට රතු පාට බ්ලවුස් එකත් එක්ක අඳින්න පුළුවන් කලිසම් මොනවාද කියලා. යාට රතු පාට බ්ලවුස් එකත් එක්ක පුතේ කළු පාට කලිසම් අඳින්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ යාට රතු පාට බ්ලවුස් එකත් එක්ක දුඹුරු පාට කලිසම් අඳින්න පුළුවන්. දැන් පළවෙනි කලිසමෙන් අඳින්න පුළුවන් අවස්ථා දෙකයි. දැන් අපි දෙවෙනි බ්ලවුස් එකට නිල් පාට බ්ලවුස් එකත් එක්ක පුතේ කළු කලිසම් අඳින්න පුළුවන්. නැත්නම් නිල් පාට බ්ලවුස් එකත් එක්ක පුතේ දුඹුරු කලිසම් අඳින්න පුළුවන්. දැන් නිල් පාට බ්ලවුස් එකත් එක්ක එකිනෙකට වෙනස් ආකාර දෙකකට ඇඳුම් අඳින්න පුළුවන්. තුන්වෙනි එක කහ පාට බ්ලවුස් එකත් එක්ක පුතේ කළු පාට කලිසම් අඳින්න පුළුවන්. නැත්නම් කහ පාට බ්ලවුස් එකත් එක්ක පුතේ දුඹුරු පාට කලිසම් අඳින්න පුළුවන්. එහෙනම් කහ පාට බ්ලවුස් එකත් එක්ක යාට කලිසම් අඳින්න පුළුවන් එකිනෙකට වෙනස් ආකාර දෙකයි. ඒ අනුව පුතේ මේ බ්ලවුස් සහ කලිසම් වර්ණ අනුව එකිනෙකට වෙනස් ක්‍රම 6කින් ශර්මිලාට අඳින්න පුළුවන්. නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 35. හිස්ස පවතින භාජනයක් පිරවීමට ධාරිතාවයේ මිලිලීටර 750ක් වූ භාජනයක් සම්පූර්ණයෙන්ම පුරවා 7 වාරයක් ජලය දැමූ විට මිලිලීටර 250ක් උතුරා ගියේය. විශාල භාජනයේ ධාරිතාවය කොපමණද? පුතේ 750 භාජනය පුරලා 7 වාරයක් දානවා. මුලින්ම බලන්න ඕනේ අපි මිලිලීටර 750 ඒවා 7ක් කොච්චරද කියලා. 750 පුතේ 7ෙන් ගුණ කරාම අපිට එනවා මිලිලීටර 5250. මේ 5250ක වතුර පුතේ පුරවද්දී මිලිලීටර් 250ක් උතුරලා පිටට ගියා කියන්නේ පුතේ අපි අර ජලය 5250ක් මිලිලීටර් වෙච්ච ප්‍රමාණයෙන් අපි මිලිලීටර් 250ක් අපි අඩු කරන්න ඕනේ. ඒතර විශාල භාජනයේ පුතේ ජලයේ මිලිලීටර් 5000ක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ පුතේ විශාල භාජනයේ ධාරිතාවය මිලිලීටර් 5000යි. ඒ කියන්නේ ලීටර් වලින් ගත්තොත් පුතේ ලීටර් 5යි පිළිතුරු අංක 1. අපි ලීටර මිලිලීටර පාඩම ඉගෙන ගන්නවානේ. 1 ලීටරයක් කියන්නේ මිලිලීටර 1000ක් කියලා. එහෙනම් පුතේ මිලිලීටර 5000ක් කියලා කියන්නේ ලීටර් 5කට. ප්‍රශ්න අංක 36. සිංහල අලුත් අවුරුදු පාසල් නිවාඩුව අප්‍රේල් 8 සිකුරාදා ලැබුණි. නැවත පාසල් ආරම්භ වන්නේ අප්‍රේල් 25 දිනය. නැවත පාසල් ආරම්භ වන දවස කුමක්ද? අපිට පුතේ අප්‍රේල් 8 සිකුරාදා කියලා දුන්න හින්දා අප්‍රේල් 25 වෙනකන් අපිට ගණන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අප්‍රේල් 8 සිකුරාදා කිව්වෙන සිකුරාදා වලට ලකුණු කරගන්න. අප්‍රේල් 8 සිකුරාදා ඊට පස්සේ දවස් 7න් 7ට අප්‍රේල් 22 අප්‍රේල් 15 සිකුරාදා විතර ගන්න පුළුවන්. ඊට පස්සේ සෙනසුරාදා වලට ගියත් පුතේ සිකුරාදාට පස්සේ තමයි සෙනසුරාදා තියෙන්නේ. එතන සිකුරාදා 8 15 22 ගත්ත නිසා අපිට සෙනසුරාදා ගන්න පුළුවන් 9 16 23 විදියට ඊළඟ සංඛ්‍යාව. එතන සෙනසුරාදාවල් තුන අපි ඒ විදියට සංඛ්‍යාත්මකව ගත්තාම ඉරිදා ගන්න පුළුවන් පුතේ අපිට ඊළඟ සංඛ්‍යා තුන විදියට 10 17 24 සඳුදා ගන්න පුළුවන් පුතේ ඉරිදාට පසු සංඛ්‍යා විදිහට 11 18 25 නම් අප්‍රේල් 25 වෙන්නේ පුතේ සඳුදා දවසක්. මෙහෙම ලියලා ගන්නත් පුළුවන්. පොඩි දුර ප්‍රමාණයක් හින්දා දවස් දෙක අතර තියෙන අපිට ගණන් කරලා ගන්නත් පුළුවන්. හරි? ප්‍රශ්න අංක 37. A නගරය හා B නගරය අතර හරිමද C නගරයේ පිහිටා ඇත. D නගරයේ ඇත්තේ A හා E අතරය. E නගරයේ පිහිටා ඇත්තේ A නගරය හා C නගරය අතර හරිමැදය. ඒ අනුව නිවැරදි ප්‍රකාශය තෝරන්න. පුතේ මම මුලින්ම අද ගන්නවා A නගරය හා B නගරය. ඒ දෙකේ අතර හරිමැද මම C නගරය අඳිනවා. ඊට අනතුරුව පුතේ මම D නගරය අඳිනවා A නගරය හා E නගරය අතර. E නගරයේ පිහිටා ඇත්තේ A හා C අතර කියන හින්දා A සහ C අතර හරිමැද මම E නගරයේ ලකුණු කරගන්නවා. ඒ කටු සටහන දිහා බැලුවහම බොහොම පැහැදිලිව කියන්න පුළුවන් වඩාත් දුරින් පිහිටලා තියෙන පුතේ A නගරය සහ B නගරය කියන පිළිතුරු අංක 1. 38. පහත පින්තූර වලින් දැක්වෙන සිදුවීම් වල අනුපිළිවෙල දැක්වෙන පිළිතුර තෝරන්න. අපි සිදුවීම සිදු වුණු පිළිවෙලට පුතේ අපි අංක යොදා ගන්නවා. මුලින්ම ඇක්සිඩන්ට් එකක් වෙනවා, වාහන දෙකක් මුහුණට මුහුණ ගැටෙනවා 1. ඊට පස්සේ ඇම්බියුලන්ස් එකක් අපි ගෙන්න ගන්නවා 2. තුවාලකරුවෝ පුතේ වාහන වලින් ඉවතට ගන්නවා අංක 3. රෝහලට අරන් ගිහින් ප්‍රතිකාර කරනවා අංක 4. ඒ පිළිවෙලට පුතේ රූප පිහිටලා තියෙන රූප දක්වලා තියෙන පිළිතුරු අංක 3 B A D C. අවසාන ප්‍රශ්න දෙකම අහන්නේ පුතේ එකම රූප සටහනක් ඇසුරින්.
දී ඇති රූප සටහන දෙස බලා ප්‍රශ්න අංක 39 සහ 40 සඳහා පිළිතුරු සපයන්න. වෘත්ත තුනක් දීලා තියෙනවා. වෘත්ත තුන පුතේ නම් කරලා තියෙන A B C විදිහට අපිට 39 පළවෙනි ප්‍රශ්නය අහනවා. ඒ වෘත්තයට අයත් ඉලක්කම් ගාන කීයද? ඒ වෘත්තයට පුතේ පමණක් කියලා නැති නිසා අපිට ඒ වෘත්තයේ ඇතුලේ තියෙන ඔක්කොම ඉලක්කම් ටික ගන්න පුළුවන්. ඒ වෘත්තයේ ඇතුලේ පුතේ ඉලක්කම් 4ක් තියෙනවා. 1 2 5 4. ඒ අනුව පිළිතුර 2. බැරි වෙලාවත් ඒ වෘත්තයට පමණක් කියලා කිව්වනම් ගන්න වෙන්නේ එකේ ඉලක්කම විතරයි. පමණක් කියන වචනේ නැති නිසා පුතේ අපිට මේ ඉලක්කම් 4ම ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ B හා C වෘත්ත දෙකටම අයත් BC දෙකටම පුතේ අයිති. හැබැයි ඒ වෘත්තයට අයිති නැති සංඛ්‍යාවල එකතුව. සංඛ්‍යාවල එකතුව කිව්වට එතන තියෙන්නේ එකම එක සංඛ්‍යාවයි ඒ 8 විතරයි. 8 සංඛ්‍යාව තමයි පුතේ B හා C දෙකටම අයිති සහ ඒ වලට අයිති නැති සංඛ්‍යාව වෙන්නේ. ඒ අනුව ගත්තාම අපිට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. එහෙනම් පුතේ අපි ඔන්න 6 එක කොටසත් අපි සාර්ථකව කතා කරලා අවසන් කරා. දැන් ඔයාගේ ලකුණු මට්ටම ඉතා ඉහළගේ ඇති. අඩුපාඩු ඔක්කොම පුතේ අවම වෙලා ඇත්තේ. මේ ප්‍රශ්න පත්‍ර කට්ලිය ඉවර වෙනකොට 4 වසරේ විෂය දැනුම ගැන ඔයාගේ තිබුණ විභාව්‍යතා මාන දැනුම තිබුණට වඩා ඉතා ඉහළ තැනකට යනවා. ඊළඟ ප්‍රශ්න පත්‍ර කට්ලිය ලොකු ලකුණකින්ම පටන් ගන්න පුළුවන්. හරි? එහෙනම් 6 දෙක කොටසේ සාකච්ඡා කරලා ඉවරුනාට පස්සේ ඔයාට පුළුවන් 7 එක කොටසත් සාකච්ඡා කරන වීඩියෝ එක බලලා ඔයාගේ ලකුණු මට්ටම අඩුපාඩු දුර්වලතා හඳුනාගෙන තවත් ඒවා දුර්වලතා මගහැරවගෙන ඔයාගේ තියෙන දක්ෂතාවයේ දැනුම තව වැඩි කරගන්න ඔයාට පුළුවන්. එහෙනම් අපි හම්බ වෙමු 7 වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ.